අයිබෝන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ජොබ් ප්ලස් එකේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරන් ආවේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාව සඳහා දන්ත ශෛල වෛද්‍ය තනතුරට බඳවා ගැනීම සිදු කරනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම වීඩියෝ එක ගෙනාවේ. වීඩියෝට යන්න කලින් මතක් කරනවා රැකියාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා ජොබ් ප්ලස් එකේ YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරලා තියාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාව අභ්‍යර්ථි වශයෙන් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අපිට මේ දක්වා තියෙන තනතුර තමයි දන්ත ශෛල්‍ය වෛද්‍ය තනතුර. අපි මුලින්ම බලමු මේ තනතුර අදාළ සූසුකම් මොනවද බලන්න කියලා. මුලින්ම සූසුකම් විදිහට අපිට දක්වා තියෙන්නේ දන්ත ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වළංගු සම්පූර්ණ ලියාපදිංචියක් ඇති දත්ත BDS උපාධියක් රජයේ හෝ විදේශීය විශ්වවිද්‍යාලයක දන්ත පීඨයෙන් ප්‍රදානය කරන ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත සහ පිළිගත් ආයතනයක් වෙන්න ඕන කියලා තමයි ඉදි කියලා තියෙන්නේ. එහෙම ඇති දන්ත ශෛල්‍ය වෛද්‍යවරුන් පදවා ගැනීම සඳහා සූසුකම් ලබනවා කියලා තමයි ඉදි සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට අදාළ වයස් පරිමාණය ගැන කතා කරොත් ආයුධම්කරුවන් වයස අවුරුදු 25ට නොඅඩු සහ අවුරුදු 45ට නොමැති යුතු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දන්ත ශෛල්‍ය වෛද්‍ය තනතුරට අදාළ වැටුප් පරිමාණය ගැන කතා කරොත් දෙවන ශ්‍රේණියට රුපියල් 1,36,580 ඉඳන් ඔයාලට මාසිකව 1,63,980 දක්වා මුදලකට යන්න පුළුවන් බවට මේ සඳහන් කරලා තියෙනවා. පළමු ශ්‍රේණිය ගැන කතා කරොත් රුපියල් 1,69,230ක මුදලකින් ඉඳන් 2,47,980 දක්වා මාසික වැටුපට යන්න පුළුවන් බව මේ සඳහන් කරලා තියෙනවා. මේට අමතරව රාජ්‍යාංශයේ ගෙවන දීමනා සහ මණ්ඩලය විසින් අනුමත කරන ලබන අතිරේක දීමනාත් ගෙවන ලබන බවට තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට දක්වා තියෙන්නේ මේ තනතුරට දාලා සේවා කොන්දේස. ඒ ගැන කතා කරොත් මේ තනතුර ස්ථීර පදනම මත තමයි ගෙවීම සිදු කරන්නේ. මේ තනතුර ස්ථීර පදනම මත තමයි බදවා ගැනීම සිදු කරන්නේ. රාජ්‍ය සේවයේ තනතුරු දරන ආයුධකරුවන් තමන් සේවය කරන ආයතන ප්‍රධානීන් හරහා සිය ආයුධපත් දෙවිය යුතු අතර පිටපතක් සෘජුව යොමු කළ යුතුයි කියලා මේදී කියලා තියෙනවා. පත්වීම් කිරීමේ හෝ නොකිරීමේ අයිතිය ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සතු වෙන බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉල්ලුම් කරන තනතුර ලියුම් කවරේ වම් කෙරවලේ පැහැදිලිව සඳහන් කළ යුතුයි. කරුණාකර ඔබ තෝරා ගන්නා සේවා කොන්දේසි පැහැදිලිව සටහන් කරන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලා මේ තනතුරට ආයුධපත් යොමු කරද්දී යවන්න ඕන ආකාර පහකින් දක්වලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරොත් ආයුධකරුවන් සම්පූර්ණ ජීවදත්ත පත්‍රිකාව සහ ඥාතීන් වන නිර්දේශකයන් දෙදෙනෙකු නම් සමග ආයුධපත් 2025 නොවැම්බර් මාස 17 වන දින හෝ ඊට පෙර පහත සඳහන් අය වෙත ලැබීමට සලස්වන්න ඕන කියලා තමයි ඉදි කියලා තියෙන්නේ. ඔයාලා ලියාපදිංචි තැබැලෙන් ආයුධපත් යොමු කරද්දී යවන්න ඕන ලිපිනේ පහතින් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි සභාපති ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල තලපත් පිටිය නුගේගොඩ යන ලිපිනයට තමයි ඔයාලා ආයුධපත් යොමු කරන්න ඕනේ. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාවට දන්ත ශල්‍ය වෛද්‍ය තනතුරට බඳවා ගැනීම සිදු කරන්නේ කොහොමද කියලා. මේ ආකාරයට තමයි මේ තනතුරට දාලා සියලු විස්තර දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ රජීය රැකියාව, පෞද්ගලික රැකියාව, රජීය නිවේදන, පාඨමාලා පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා ජොබ් ප්ලස් එකේ YouTube channel subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරලා තියාගන්න කියන ගමන්. එහෙනම් ගිහින් එන්නම්. අපි නම් තවත් අලුත් වීඩියෝ එකක් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.